හරි මේ තියෙන අපේ අලුත්ම වීඩියෝ එක මේකේ අපි බලන්න යන්නේ මේ Honda CB4 බයික් එකක් කොහමද ඉතින් අපි බයික් එක බලන්න කියලා මේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න මේ අපේ ගොවියා YouTube channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න අපි හරි අපි මේ මෙන්න මේ බයික් එක තමයි බලන්න යන්නේ CB4 2012 ඒ කියන්නේ නිෂ්පාදිත වර්ෂය 2012 මේ බයික් එකේ මෙහෙමයි අපි බයික් එකක් මුලින්ම ගන්න යනවා නම් ගිහිල්ලා ඉතින් ජපන් බයික් එකක් ගන්නකොට හොඳට බයික් එකේ තියෙන කෑලි ටික ඔක්කොම ඒ කියන්නේ තත්ත්වය හොඳට පරීක්ෂා කරලා බලලා තමයි ගන්න ඕනේ. ඉතින් මේ බයික් එක ගන්න කලින් කරන්න ඕනේ මෙහෙමයි දැන් බයික් එක බලන්න ගියාට පස්සේ අපි මුලින්ම ස්ටාර්ට් කරන්න කලින් මේ බයික් රත තියලා බලන්න මේ කලින් පැදලාගෙන තියලා දෙ නැද්ද කියලා. මොකද ජපන් බයික් එකක් සාමාන්‍යයෙන් මේ වගේ 400 cc බයික් එකක් වගේ පැද්දට පස්සේ සාමාන්‍යයෙන් එන්ජින් එක නිවෙන්න යනවා ගොඩක් කාලයක්. ඒ කියන්නේ එන්ජින් එකේ රස්නේ තියෙනවා. ඉතින් අපිට මුලින්ම ගියපු ගමන් බයික් එකක් බලන්න යනවා නම් මුලින්ම එන්ජින් පොඩ්ඩක් තියලා බලන්න මේක කලින් පැදලා කියලා නැත්නම් ඒ වෙලේ එළියට අරගෙන අපිට පෙන්වන්න එළියට විතරක් දාලා තියනවාද කියලා අපිට එතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ටිකක් වෙලා තියලා මේ එන්ජින් ඔයිල් ලෙවල් එක පොඩ්ඩක් බලන්න. මොකද එන්ජින් ඔයිල් ලෙවල් එක අඩු කරලා තියෙනවා දුම දාන නිසා. ඒ නිසා එන්ජින් ඔයිල් ලෙවල් එක පොඩ්ඩක් හරි ලෙවල් එකේ තියනවාද කියලා තියලා බලලා බයික් අයිතිකාරයත් එක්ක තමන්ට තනියම පදින්න පුළුවන් නම් බයික් එක පොඩ්ඩක් කිලෝමීටර් 10ක් විතර පදින්න. ඒකට මේ වගේ හොඳට වීඩෙක් කොන්නෙන් ගන්නවා. පොඩ්ඩක් වීඩෙක් කොන්නෙන් ඔත් එකේ ගත්තා නම් වීඩෙක් කොන්නෙන් RPM එක 6300 දී වගේ තමයි මේ VTEC ඔන්නෙන්නේ. ජපානයේ Honda සමාගමේ මේ 1992 දී CB1 එන්ජින් එක කියන්නේ Super 4 1992 ඉඳන් 1998 වෙනකන් Super 4 ඊට පස්සේ 1999 ඉඳන් 2007 වගේ වෙනකන් Hyper VTEC ආවා. ඊට පස්සේ 2008න් පස්සේ තමයි මේ Revo version එක ආවේ. කියන්නේ Honda CB4 Super 4 Revo එක. දැන් මේ බයික් එක ඇවිල්ලා ජපානයේ 2012 නිෂ්පාදනය කරලා ලංකාවට ගෙනල්ලා මේ රෙජිස්ට්‍රේෂන් දාපු බයික් එක BJ නම්බර් කියන්නේ 2024 රෙජිස්ට්‍රේෂන්. මේකේ නම් අවුලක් නැහැ. මේක මේ Prestona බයික් එකක් තියෙන්නේ. මේකේ chassis නම්බර් එන්ජින් නම්බර් දෙකම ඔරිජිනල් තියෙන්නේ. හරි දැන් අපි මේ කිලෝමීටර් 10ක විතර වටයක් පැදලා තමයි ආවේ බයික් එකේ. අපි බයික් එක මේ පදින අතරතුරේ අපිට පුළුවන් මේකේ VTEC කොහොමද වැඩ කරනවද කියලා බලා ගන්න. කියන්නේ සාමාන්‍යයෙන් RPM එක 6300 වගේ පැන්නට පස්සේ VTEC ඔන් වෙනවා. ඒ කියන්නේ VTEC ඔන් වෙනවා කියන්නේ බයික් එකේ අර හඬ පොඩ්ඩක් වෙනස් වෙලා බයික් එකේ ස්පීඩ් එක එකපාරට ටිකක් වැඩි වෙන. ඒක සාමාන්‍ය බයික් එකේ සවුන්ඩ් එකෙන් ඒ කියන්නේ සයිලන්සරේ එක්සෝස් හඬින් තමයි ඒක ගොඩක් දුරට හොයාගන්න පුළුවන් වෙන්නේ. පදින්න යන කලින් එන්ජින් ඔයිල් ලෙවල් එක හරි ලෙවල් එකේ තියනවාද කියලා මුලින්ම බැලුවා. ඊට පස්සේ ටිකක් පදින ගමන් හොඳට රේස් කරලා බැලුවා මේ මොකද දුම දානවද නැද්ද කියලා. අවුලක් නැහැ මේ බයික් එකේ. දුම දාන පැත්ත මොකුත් අවුලක් නැහැ. හොඳට තියෙනවා එන්ජින් එකේ සද්දෙත් එහෙම ලොකු කේස් එකක් නැහැ. ඊට පස්සේ ඉතින් අපි දැන් මේ අයිතිකාරයලාගේ දෙට්ට බයික් එක ගෙනල්ලා තියෙන්නේ. ගෙනාවට පස්සේ දැන් අපි මුලින්ම මේ බලාගත්තේ මඩ් ගාඩ් එක ඉඳන්ම බලනවා. මොකද ජපන් බයික් වල කෑලි සාමාන්‍යයෙන් ඉහළ මිලෙන් යන්නේ. සාමාන්‍යයෙන් මඩ් ගාඩ් එක රුපියල් 15000ක් විතර එනවා. මේ ඉස්සරහා මඩ් ගාඩ් එක. දැන් මඩ් ගාඩ් එක බැලුවා, රිම් එක බැලුවා. රිම් එක බල්ලි වෙලා මේ ඊටු ටිකක් ඉස්සරහා බලාගත්තා. පෝක් බට දෙක බලන්න ඕනේ. පෝක් බට දෙකේ
මේකේ දකුණු පැත්තේ ඉස්සරහා පෝක් ඔයිල් සීල් එක අවුලක් නැහැ, ගිහිල්ලා නැහැ, බටේ කැපිලත් නැහැ, මුකුත් නැහැ. අපි ඒක බලලා ඉස්සරහා ඩිස් දෙකත් බැලුවා, චෙක් කළා. සාමාන්‍යයෙන් ඩිස් දෙකත් කැපිලා නැහැ, මේ විදිහට හොඳට තියෙනවා. ඊට පස්සේ මේ ඩිස් ගෙඩි දෙකත් අවුලක් නැහැ. මේ ඔරිජිනල් ඩිස් ගෙඩි දෙකක් තියෙන. මේ සාමාන්‍ය ඔරිජිනල් ඩිස් මේ වගේ නිකන් ගෝල්ඩ් කලර් එකකින් තමයි එන්නේ. මේ වම් පැත්තේ පෝක් බටේ මේ අපි යන්න කලින් අවුලක් තිබුණේ නැහැ. මෙතන ඔයිල් පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. මේ අපි අර වටයක් පැදලා ආවට පස්සේ තමයි දැක්කේ මේ වම් පැත්තේ පෝක් ඔයිල් සීල් එක ගිහිල්ලා බටේ කැපිලා මුකුත් වෙලා නැහැ. ඒ වුණාට මේ දැන් තමයි පේන්නේ. ඉතින් අර වටේ පැදපු නිසා තමයි අපි ඒක දැක්කෙත්. මේ පෝක් ඔයිල් සීල් එක ගිහිල්ලා තියෙන එක ගහන්න වෙනවා. මේකේ බෙන්ඩ් සෙට් එකත් අවුලක් නැහැ. ටයිටේනියම් බෙන්ඩ් සෙට් එකක් තියෙන. සාමාන්‍යයෙන් ජපන් ඉඳන් මෙහෙට ලංකාවට එනකොටම ඔරිජිනල් එන්නේ මේ ටයිටේනියම් බෙන්ඩ් සෙට් එකක්. මේක ඔරිජිනල් සයිලන්සරෙත් ඔරිජිනල් සයිලන්සරේ බෙන්ඩ් සෙට් එකත් ඔරිජිනල් තියෙනවා. බලමු පාර්ට්ස් එක ඔක්කොම කොහොමද මේ CB4 එකේ මේ සාමාන්‍ය හොනට් එකේ වගේ නෙවෙයි. හොනට් වල එන්නේ මොනෝ ෂොක් එකක්. ඒ වෙනුවට මේ වගේ ස්පින් ෂොක් දෙයක් එන්නේ. සාමාන්‍ය ගෑස් ෂොක් දෙයක්. මේක ඉතින් පොඩක් මොනෝ ෂොක් එකට වඩා මේ පිටිපස්සෙන් ඉඳන් යන කෙනාට පහසු විදිහේ තමයි තියෙන්නේ. ඔරිජිනල් ප්ලග් ටොප් හතරක් තියෙන්නේ. කියන්නේ ඔරිජිනල් ප්ලග් ටොප් හතර පාට කළු පාට වගේ තමයි ඉන්නේ. මේකේ මේ කූලන්ට් ලයින් එකේදී එතන මේ හෙඩ් එක ඇතුළට බටේ සෙට් වෙන තැන තියෙන්නේ. එතනත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕනේ. මොකද ගොඩක් බයික් වල මේ ඔතන කූලන්ට් ලීක් වෙනවා. කියන්නේ රේඩියර් ලයින් එකකින් ඔතෙන්ට වෙන බටෙන් මේ කූලන්ට් ලීක් වෙනවා. සාමාන්‍යයෙන් ඒ බට දිරුවට පස්සේ තමයි එතන ලීක් වෙන්නේ ගන්න. ඉතින් ඒවා පොඩ්ඩක් චෙක් කරන්න ඕනේ. එතන යට වෝටර් පම්ප් එක තියෙන වෝටර් පම්ප් එකත් බලන්න ඕනේ. මොකද ලීක් තියෙනවද වෝටර් පම්ප් එකේ යටින් සීල් එක ගිහිලා වතුර වැක්කිරලා තියෙනවද කියලා. ඒ කියන්නේ කූලන්ට් තියෙනවා නම් කූලන්ට් වැක්කිරලා තියෙනවද කියලා කොළ පාට වගේ පේනවා. ඉතින් මේකේ න අවුලක් නැහැ. කූලන්ට් ගිහිල්ලා නැහැ. මේ ෂොක් එකේ පොඩ්ඩක් යට මෙතන පොඩි රබර් කෑල්ල කල්ලා ගිහිල්ලා තියෙන එච්චරයි. ෂොක් එල්ලෙන මුකුත් බෑලා. බයික් එකේ පිටිපස්ස පැත්තේ යන සීන් මුකුත් නැහැ. ෂොක් දෙකත් හොඳ තත්ත්වයේ තියෙනවා. මේකේ බ්‍රේක් ලයිට් LED බ්‍රේක් ලයිට් එකක් තියෙන්නේ. මේක ඔරිජිනල් ජපන්. මෙතන ස්ටැල්ලි කියලා ගහලා තියෙනවා. ඉතින් අපිට හොයාගන්න පුළුවන් බ්‍රේක් ලයිට් එකේ ඔරිජිනල් නම් ස්ටැල්ලි ගහලා එනවා. සිග්නල් ලයිට් හතරක් තියෙන. මේකේ ඔරිජිනල් හතරක්. ඒකෙත් ස්ටැන්ලි බ්‍රෑන්ඩ් එක ගහලා තියෙනවා. ඒකේ පේනවා ඇති මේ ෆොටෝ වීඩියෝ එකට. ගොඩක් දුරට ස්ටැන්ලි කියලා ගහලා නැත්නම් අනිවාර්යෙන් මේ ජපන් කියලා හරි ගහලා අකුරු සෙට් එකක් එනවා. මේ අනිවාර්යෙන් සිග්නල් ලයිට් වල නැත්නම් ඉතින් එහෙම අකුරු සෙට් එක නැතුව ජපන් හරි ස්ටැන්ලි හරි නැතුව තියෙනවා. කියන්නේ ඉතින් ලෝකල් මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් තමයි. චයිනීස් බ්‍රෑන්ඩ් තමයි ඉන්නේ. ඒවා නම් ඉතින් සාමාන්‍යයෙන් ගන්න එපා. ඒ වගේ තියෙන බයික් නම් සාමාන්‍ය සිග්නල් ලයිට් එක සාමාන්‍ය රුපියල් 6000ක් 7000ක් වගේ එනවා එක ලයිට්. මේක පිටිපස්සේ ඩිස් එකත් අවුලක් නැහැ. ඩිස් එක කැපිලා නැහැ. ඔරිජිනල් ඩිස් එකක් තියෙන්නේ. ඒක නම් ඔයාලට හොයාගන්න නම් වෙන්නේ නැහැ. මේ මොකුත් නමක් ගමක් ගහලා නැහැ. ඒක ඉතින් දැනුමින්ම තමයි බලන්න වෙන්නේ. මේක අනිත් අවුලකුත් නැහැ. මෙතන බ්‍රේක් පම්ප් එකේ ඔයිල් ලෙවල් එක මෙතන තමයි උතනින් දාන්න තියෙන්නේ. සිංගල් පම්ප් එකක් තියෙන්නේ. ඒකේ මේ ඔයිල් ලෙවල් එක හයි ලෝ කියලා මෙන්න මෙතන ගහලා තියෙනවා. ඉතින් ඒකේ ඔයිල් ලීක් ඒ ලයින් එක චෙක් කරලා බලන්න ඕනේ. අතන ඩිස් ගෙඩියේ එතනිනුත් ඔයිල් ලීක් වෙනවා. ඉතින් ඒවත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕනේ. ක්ලච් එක අනිත් මේ ක්ලච් එකත් බලන්න. මේ සාමාන්‍යයෙන් මේ ක්ලච් එක ඇඩ්ජස්ට් කරලා තියෙන අන්තිම ගැට්ටරම මේ ක්ලච් එක ඇඩ්ජස්ට් කරපුවල් තියෙනවනේ. ඉතින් ක්ලච් ප්ලේට් එක උඩරිම ඇඩ්ජස්ට් කරලා තියෙන්නේ. ඒකත් බලන්න. මේකේ එන්ජින් නම්බරෙත් ඔරිජිනල් තියෙන්නේ. මේකේ රබර් හෙඩ් එකේ රබර් එකත් අවුලක් නැහැ. හොඳට තියෙනවා. කිසිම අවුලක් කියලා නැහැ. ගම් දාලා මුකුත් කරලා නැහැ. රේඩියේටරේ ඉන් එක අවුට් එක ෆෑන් එක ඒ ඔක්කොම හොඳට තියෙනවා. කිසි අවුලක් නැහැ. මේකේ මීටරෙත් ඔරිජිනල් මීටරයක් තියෙන්නේ. සිග්නල් දෙක තියෙනවා. හොන්ඩා බැච් එක තියෙනවා. ස්පීඩෝ මීටර පැත්තත් වැඩ. මේ RPM මීටර පැත්තත් වැඩ. මේකේ අතුරු දැම්මම අනිවාර්යෙන් මේ ස්පීඩෝ මීටර පැත්තයි RPM මීටර පැත්තයි අනිවාර්යෙන් කට්ටක් ඉස්සට ගිහිල්ලා තමයි එන්න ඕනේ. නැත්නම් එහෙම යන්නේ නැත්නම් මොකක් හරි අවුලක් තියෙනවා බයික් එකේ. මේකේ ඔරිජිනල් මයිලේජ් එක තියෙන්නේ 24000 ගණක් වගේ පැදලා තියෙන්නේ. මේක ඉතින් ලංකාවට ගෙන්නලා මේ 2024 රෙජිස්ටර් දා බයික් එක. මේකේ අවුලක් නැහැ කිසිම. මේ ඉස්සරහා බ්‍රේක් පම්ප් එකත් ඔරිජිනල් උඩ පම්ප් එක තියෙන්නේ. රන් ඔෆ් ස්විච් එකත් ඔරිජිනල් රන් ඔෆ් ස්විච් එකක් තියෙන්නේ. හෝන් ඩබල් හෝන් එන්නේ ඉස්සරහා. මේ දෙකත් ඔරිජිනල් තියෙන. ටැංකිය ඇතුළත් බැලුවා අපි. ටැංකිය ඇතුළත් අවුලක් නැහැ. මලකඩ කාලා මුකුත් නැහැ. මේ විදිහට ඉතින් බලන්න ඕනේ. බයික් එකක් ගන්නකොට අනිවාර්යෙන් ටැංකිය ඇතුළ චෙක් කරලා බලන්න. එතනින් තීරණය කරා බයික් එකේ තත්ත්වය කොහොමද කියලා. මේක ඉතින් ටැංකිය ඇතුළ බැලුවට පස්සේ බයික් එකේ ඉතුරු තත්ත්වය තීරණය කරන්න පුළුවන්. මේ
කොහොමත් ඒ කියන්නේ උපරිම කන්ඩිෂන් හොඳ බයික් එකක් තමයි මේ බයික් එක. කූලන්ට් ලයින් හැම තැනම හොඳට බලන්න යටින් ටැංකිය යට තියෙනවා. ඊට පස්සේ රේඩියේටර් කැප් එක ගාව බට් ලයින් එක තියෙනවා. ඉතින් ඒ ටික හොඳට බලන්න අවුලක් නැහැ. ඉතින් මේකේ නම් රන් ඔෆ් ස්විච් එකත් වැඩ සාමාන්‍ය මේ රන් ඔෆ් ස්විච් එක රුපියල් 35000ක් වගේ වෙනවා. සම්පූර්ණ බයික් එකේ බැලුවා මේකේ අවුලකට තියෙන. ඉතින් අර වම් පැත්තේ කොයිල් සීල් එකයි මේ බ්‍රේක් කණු දෙක මොඩිෆයි බ්‍රේක් කණු දෙකක් දාලා තියෙන්නේ. මේ දෙක ඔරිජිනල් නෑ. අනිත් ඔක්කොම හෙඩ්ලයිට් එක ඔරිජිනල්. ඔයගොල්ලෝ බයික් එක බලනකොට මේ ඔක්කොම වෙන හෙඩ්ලයිට් එක බ්‍රේක් ලයිට් හැන්ඩල් එක පිටිපස්සේ බ්‍රේක් ලයිට් එක සයිලන්සර් බෙන්ඩ් සෙට් ෆෝක් ඊට පස්සේ බ්‍රේක් කැලිපර් ඔක්කොම මේ අනිවාර්යෙන් චෙක් කරලා බලන්න. මොකද කූලන්ට් ලයින් එක වෝටර් පම්ප් එක ඒ ඔක්කොම චෙක් කරලා දැන් මේ ඔක්කොම බැලුවා පස්සේ අපි අන්තිමට බලන්නේ මේ තමයි පොත බලන්න ඕනේ මේකේ කොහොමද පොතේ තියෙන චැසි නම්බරේ එන්ජින් නම්බරේ මේකට මැච් වෙනවද කියලා චැසි නම්බරේ ඔක්කොම චෙක් කරලා බලන්න ඕනේ. තාක් බලනකොට අනිවාර්යයෙන් ඉතින් වෝටර් මාක් එකක් තියෙනවා අනිවාර්යෙන් හැම පොතකම. මේ වෝටර් මාක් එක චෙක් කරලා බලන්න. ඊට පස්සේ ලොට් නම්බර් එක තියෙනවා උඩ. ලොට් නම්බර් මැදයි දකුණු පැත්තේ උඩයි දෙකම එකම නම්බරේ තියෙනවද කියලා චෙක් කරලා බලන්න ඕනේ. ප්‍රින්ටඩ් ඩේට් එක උඩ යට දෙකම තියෙනවා. ඒ දෙකත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඒ ටික චෙක් කරගත්තට පස්සේ අංක 1 ලියාපදිංචි අංකය තියෙනවා. ඒ කියන්නේ නම්බර් ප්ලේට් එකේ තියෙන නම්බරේ පොතේ තියෙන ලියාපදිංචි අංකය මැච් වෙනවද බලන්න. අංක 2 තියෙන්නේ චැසි නම්බර්. ඒ කියන්නේ චැසි නම්බරේ සාමාන්‍යයෙන් මේ CB4 එක NC42 පටන් ගන්න. එන්ජින් නම්බරෙත් NC42 තමයි මුලට එන්නේ. අංක 3 තියෙන්නේ වර්තමාන අයිතිය තියෙන වර්තමාන අයිතිය අනිවාර්යෙන් පුද්ගලයෙක්ගේ නමට තියෙන බයිසිකලයක් පදින්න ගන්නකොට පොඩ්ඩක් බලලා ගන්න. මොකද සමහර ඒවා තියෙන කම්පැනි බුක් ඒවා එතට අනිවාර්යෙන් මේ මොකක් හරි කම්පැනි එක නමක් තමයි වර්තමාන අයිතිය තියෙන්නේ. නැත්නම් අගට LTD හරි මොකක් හරි වැදිලා නැහැ. යා පොඩි පොඩි ඉතින් ප්‍රශ්න තියෙනවා ට්‍රාන්ස්ෆර් දාගන්න ගියාම ඒ වගේ පොඩ්ඩක් මිල යටින් යන්නේ. ඒවා ගන්න එපා. අංක 4 ඊටසේ කොන්දේසිය ඒ මොකක් හරි විශේෂ කොන්දේසි තියෙද කියලා චෙක් කරලා බලන්න. 5 තියෙන පරම අයිතිය ඒ කියන්නේ ෆිනෑන්ස් යටතේ බයික් එකක් ගත්තොත් ඒකේ අර ෆිනෑන්ස් සමාගමේ නම තමයි පරම අයිතිය තියෙන්නේ. ඉතින් ෆිනෑන්ස් එක ක්ලෝස් වෙලා එනකොට අනිවාර්යෙන් ඩිලීෂන් ලෙටර් එක එනවා. ඉතින් ඒක පොතත් එක තියාගන්න බයික් එක විකුණද්දි ඒක දෙකක් වෙනවා. අංක 6 එන්ජින් අංකය තියෙනවා. ඒකත් චෙක් කරලා බලන්න. සිලින්ඩර් ධාරිතාව අංක 7 ඒ වගේ එකත් බලන්න. අංක 12 එනවා වර්ගය. අංක 14 මාදිලිය එකත් බලන්න. අංක 20 එනවා පාට. අනිත් ටිකත් ඔක්කොම චෙක් කරලා බලන්න. ඉතින් ඔය ඔක්කොම ටික හරියට බලලා හැම කොල්ලම ඉතින් ජපන් බයික් එකක් ගන්න.